ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා රේගී අරණ YouTube channel එකට. ඔන්න අද අපි බලමු ඝන දෙවියෝ ඔයාට මොනවද කියන්නේ කියලා. මේ රීඩින් එක ඝන දෙවියෝ වඳින අයට ඝන දෙවියන්ගේ බැතිමතුන්ට විශේෂයි. අපි බලමු ඝන දෙවියෝ එයාගේ බැතිමතුන්ට මොනවද කියන්නේ කියලා. ඝන දෙවියෝ කියන ඔයාගේ ජීවිතේ මේ අවස්ථාවේ ලොකු හිරවීමක ඉන්න සමහරට මූල්‍ය හිරවීමක් වෙන්න පුළුවන් ශාරීරික මානසික කියන්නේ සෞඛ්‍ය පිරිහීමක් වෙන්න පුළුවන් මානසික අතින් වෙන්න පුළුවන් ඔයා ලොකු හිරවීමක ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා ඒක උන්වහන්සේ ඉවත් කරලා දෙනවා කියලා කියනවා. උන්වහන්සේ ඔයාලට උදව් කරන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් උන්වහන්සේ උදව් ඉල්ලන්න. සමහර අය උදව් ඉල්ලන්නේ නැතුව. ඉතින් වඳිනවා බැතිමතෙක් උනාට ඔයා සමහරට එහෙම ඉල්ලන්නේ නැතුව. ඉතින් ඔයාගේ ප්‍රශ්න කරදර කියලා උදව් ඉල්ලන්නේ නැතුව. ඉතින් උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔයා ඒ දේ ඉල්ලනකන් සහ උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඔයා අනිවාර්යයෙන්ම ඝන දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න උදව් කරන්න බලාගෙන ඉන්නවා. සහ ඔයාලට පුළුවන් නම් කතරගම දෙවියන් වෙනුවෙන් බාරයක් වෙන්න. කතරගම දෙවියන්ට බාරයක් වෙන්න ඔයාගේ ප්‍රශ්න කරදරේ කියලා. ඔයාගේ ප්‍රශ්න කරදරේ විසඳලා දෙන්න ඉක්මනට කියලා පුළුවන් විදිහට බාරයක් වෙන්න කතරගම දෙවියන්ට. සමහරට හිතනවා ඇති දෙවියෝ අධිහා බලන්නේ ඔයාගේ ප්‍රශ්න කරදර පේන්නේ දෙවියන්ට. ඉතින් ඔයා මේ හිතන ඒවයි කරන කියන දේවල් ඔක්කොම දෙවියන්ට පේනවා. දෙවියෝ බලාගෙන ඉන්නවා. දෙවියෝ ඔය දිහා ඇහ ගහගෙන ඉන්නේ. චුට්ටක් ඉතින් ඔන්න ඔහේ ඉන්න දීලා තමයි ඉන්නේ. හරි ඉන්නකො ඉවසන්නකො කියන එක තමයි එයා කියන්නේ. ඉවසන්න එයා උදව් කරනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඔයා කරන කියන හැමදේම දෙවියන්ට පේනවා, දකින්නවා, බලාගෙන ඉන්නවා. ඔයාව ටිකක් අධ්‍යයනය කරනවා දෙවියෝ. කලිනුත් මං ඝන දෙවියන්ගේ වීඩියෝ එකක් කරනකොට රීඩින් එකක් කරනකොට ආවා දෙවියෝ බලාගෙන ඉන්න ඔයාව චුට්ටක් ස්ටඩි කරනවා කියලා. ඒක මං හිතන්නේ තාම ඒක මේකටත් අදාළ වෙනවා. ඒක මං හිතන්නේ ස්ටඩි කරලා ඉවර නෑ තාම. ඔයාව චුට්ටක් තේරුම් ගන්න අමාරුද මන් දන්නේ. ඉතින් ඒ නිසා දෙවියෝ බලාගෙන ඉන්න උදව් කරන්න. ඉතින් සමහරවිට ඔයාගේ ප්‍රශ්න කරදරවලදී දෙවියන්ගේ උදව් ඔයාට දැනට ලැබෙන්නේ නැහැ කියලා ඔයා හිතේ තියාගෙන ඉන්නකොට දෙවියෝ අතාරිනවද කියලා බලනවද දන්නෙත් නැහැ. දෙවියොත් කැමති ආදරයට. ඉතින් එයාලා කැමති දෙවියොත් කැමති එයාලට ආදරය කරනවට. ඉතින් ඒ නිසා ඔයාගේ භක්තිය නැති කරගන්න එපා. දෙවියෝ උදව් කරන බලාගෙන ඉන්නේ. ඒක කියනකොට 3:3 ආවා. විශ්වයට ස්තුතියි කියලා කමෙන්ට් කරන්න. හරි. මේ බලන්න. මං කිව්වේ දෙවියෝ බලාගෙන ඉන්නේ උදව් කරන්න කියලා. අනිවාර්යයෙන්ම මේ ප්‍රොස්පරිටි ගෙනල්ලා දෙනවා. සෞභාග්‍ය ගෙනල්ලා දෙනවා. ඔයාට සිතූ පැතූ දේ හැමදේම දෙවියෝ ගෙනල්ලා දෙනවා. අනිවාර්යයෙන්ම ඝන දෙවියන්ගේ උදව් ලැබෙනවා. ඝන දෙවියන්ගේ උදව් ඉල්ලන්න ඔයා අනිවාර්යයෙන්ම. ඔයාට පුළුවන් විදිහට ඝන දෙවියන්ට පූජාවක් කරන්න. එහෙම නැත්නම් වන්දනාමාන කරන්න. එහෙම නැත්නම් කෝවිලකට හරි ගිහිල්ලා පූජාවන් කරන තැනකට හරි ගිහිල්ලා පූජාවන් කරන්න. එක පළතුරක් හරි පූජා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න සහ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔයාට අනිවාර්යයෙන්ම උදව් ලැබෙනවා. දෙවියෝ උදව් කරන්න බලාගෙන ඉන්නේ මේ. විශේෂයි මේක ඝන දෙවි බැතිමතුන්ට. බැතිමතෙක් නෙවෙයි නම් අඩුවනේ පින් හරි දෙන්න. අද ඉඳලා හරි වඳින්න ගන්න. දෙවියෝ අනිවාර්යයෙන්ම උදව් කරනවා. අපි බලමු තව කාඩ් එකක් අරගෙන. මොකද දිගට යන්න ඕන රීඩින් එක උත් නෙවෙයි කියලා මට හිතෙනවා. මොකද මේ බාන් ප්‍රොස්පෙරිටි ගෙනල්ලා දෙනවා අනිවාර්යයෙන්ම. මේ කිනුත් කියන්නේ ඒකනේ දෙවියෝ උදව් කරනවා අනිවාර්යයෙන්ම. අර බන්දේසියක තියලා උදව් ගේනවා වගේ ඔයාගේ සියලු ප්‍රශ්න කරදර බාධක ඉවත් කරගන්න දෙවියෝ මාර්ගය පාදලා දෙනවා. ඒක මේ එකපාර දේවල් හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් ටික ටික තමයි හම්බෙන්නේ. නමුත් ඔයාට මේ දේ මේ හම්බෙනවා. මේ බලන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දෙවියෝ දැන් මග ඇවිල්ලා ඉන්නේ ඔයාට උදව් කරන්න මේ ළඟ ඉන්නේ. ඒ නිසා
ඒ හැමදේම ටිකක් ප්‍රශ්න කරදර වැඩි අයට ඒ බාධා ඉවත් කරගන්න ටිකක් පොඩි කාලයක් යනවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න, දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. අර කිව්වයි කතරගම දෙවියන්ට බාරයක් වෙන්න. ඒ වගේම ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ගණ දෙවියන්ගෙන් උදව් හම්බ වෙනවා. ඊළඟට මේ බලන්න. ඔයාට දෙවියන්ගේ ආදරයෙන් නිතැතින්ම හම්බ වෙනවා. ඔයා ආදරය කරන්නේ කොහොමද? ඒ විදිහට ඊටත් වඩා දෙවියන්ගේ ආදරේ හම්බ වෙනවා. සහ ඔයාගේ යම් කිසි පෞල් ජීවිතේ ප්‍රශ්නයක් තිබ්බනම් එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් අතර හරි ඔයත් එක්ක මොකක් හරි කිට්ටු සම්බන්ධතාවයක් තිබ්බ කෙනෙක් එක්ක මොකක් හරි සිත් ඇවුලක් හරි යම් කිසි ගැටලුවක් තිබ්බනම් ඒ දේවලුත් විසඳෙනවා කියලා කියනවා. ඒ වගේම දෙවියන්ගේ ආදරෙත් ඔයා දෙන ආදරයට වඩා, ඔයා දෙවියන්ට දෙන ආදරයට වඩා වැඩි ගුණයකින් දෙවියන්ගේ ආදරේ ඔයාට හම්බ වෙනවා කියන එක දෙවියෝ කියනවා. අපි තව එක කාඩ් එකක් අරගෙන බලමු. දෙවියෝ ආයි මොනවද තව ඔයාට කියන්නේ කියලා. මේ බාන දෙවියෝ කියන්නේ දෙවියෝන්ගේ උදව් බාර ගන්න ලෑස්ති වෙන්න කියන එක. දෙවියෝ උදව් කරන්න බලාගෙන ඉන්න ඔයා උදව් ඉල්ලන්න ඕන. ඉල්ලුවේ නැත්නම් අපි කඩේකට ගිහිල්ලා බඩුවක් ඉල්ලුවේ නැත්නම් අපිට බඩුව හම්බෙන්නේ නැහනේ. යන්නේ අපි බලාගෙන හිටියට අතන හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉල්ලන්න ඕන. සහ දෙවියන්ට ගණ දෙවියන්ට ලඩු ටික පූජා කරන්න පුළුවන් නම් ඔයාගේ අතින්ම හදලා පූජා කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් කොහොම හරි ලඩු ටිකක් හරි මෝදකම් ටිකක් හරි හදලා පූජා කරන්න. එහෙම නැත්නම් කඩේකින් හරි අරගෙන පූජා කරන්න. ඔයාට ගෙදර පිළිමයක් නැත්නම් ඔයා මනසින් හරි දෙවියන්ට ඒ දේවල් පූජා කරන්න. පින්තූරයක් පිළිමයක් නැහැ කියලා වද වෙන්න එපා. තමන්ගේ පූජාසනයක් තියෙනවා නම් පූජාසනයට ගිහිල්ලා දෙවියෝ එතන ඉන්නවා කියලා හිතේ තියාගෙන ඔයා ඒ පූජාවන් කරන්න. පහනක් පත්තු කරලා, හඳුකුරක් පත්තු කරලා, පෑන් එකක් තියලා, කැවිලි ටිකක් තියලා, එක පළතුරක් හරි කමන්නේ තියලා පූජා කරන්න. ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න අනිවාර්යයෙන්ම මේ ගණ දෙවියෝ දැන් මං කිව්වේ ළඟම උදව් අරගෙන ඇවිල්ලා තියෙන කියලා. මකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ උදව් බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයා ඇක්සෙප්ට් කරන්න. ඔයා ඒ දෙන උදව් ඕකේ බටන් එක ඔබන්න ඔයා. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම උදව් ටික හම්බ වෙනවා. ඒක හිතා ගන්න බැරි උදව් ටිකක් හම්බෙන්නේ මේ බෑන් ප්‍රොස්පෙරිටි. ඔයාට ඒක කියලා නිම කරන්න බැරි විදිහට ඔයාට උදව් හම්බ වෙනවා. ඉතින් අද මේක හරි ලකි වීඩියෝ එකක්. මේක දකින්න අයත් හරි ලකි. ඉතින් මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්. ඔයාලා ප්‍රයිවට් රීඩින් ගන්න ඕන, රේකී හීලින් ගන්න ඕන. අපි රේකී හීලින් තියනවා. සමහරු රේකී හීලින් ගැන දන්නේ නැහැ මොනවද කියලා. රේකී හීලින් කියන්නේ සූපත් කිරීම. එන්න පුළුවන් අයට ඇවිල්ලා හීලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දුර ඉන්න අයට ඩිස්ටන්ස් හීලින් ගන්න පුළුවන්. රේකී හීලින් ගැන හුඟක් අය අහනවා. ගොඩක් අය දන්නේ නැහැ. ඒක සුවපත් කිරීමක්. ලෙඩ රෝග සහ අනිත් අවශ්‍යතාවලට, අනිත් ප්‍රශ්න වලට සුවපත් කිරීමක් තමයි කරන්නේ. විශේෂයෙන්ම ලෙඩ රෝග වලට ඔයාලගේ ඕර එක බැලන්ස් කිරීමක් කරනවා, රිලැක්ස් කරනවා රේකී හීලින් වලින්. ඉතින් රේකී හීලින් ඕන අය ඔයාලට ප්‍රශ්න ගැටලු ලෙඩ රෝග තියෙන අය මට මෙසේජ් එකක් දාන්න. ඒකට හැබැයි අය කිරීමක් කරනවා. ඉතින් ඔයාලට බ්‍රේස්ලට් ගන්න ඕන නම් ඒකත් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න. ඔයාලට ඊවල් අය බෑග් ගන්න ඕන නම් මේ වීඩියෝ එක අන්තිමට තියෙන නම්බර එකට මෙසේජ් එකක් දාලා ඔයාලගේ බෑග් එක වෙන් කරගන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. සුබ දවසක්.